බලන්න මෙන්න මේ මිනිස්සුව ඔයාලා අඳුරනවද කියලා. මෙයාගේ නම තිෂාන් විමුක්ති පොත්තේවෙල. මේ මිනිස්සයා මාතර හුණුකොටුවේ හන්දියේ මූල්‍ය ආයතනයක් පවත්වාගෙන ගිහිල්ලා තියෙනවා රුහුණු ට්‍රස්ට් ඇන්ඩ් ක්‍රෙඩිට් කියලා. මේකේ මැනේජර් විදිහට ඉඳලා තියෙන්නේ ලලිත් අසංකත සිල්වා කියන මිනිස්සෙක්. ඒ මිනිස්සයා තමයි මේ ඉන්නේ. මේ දෙන්න එකතු වෙලා මිනිස්සුන්ගේ කෝටි ගාණක් මුදල් හොරකම් කරලා මේ වෙනකොට මූල්‍ය ආයතනය වහලා අයිතිකාරයා ඒ කියන්නේ තිෂාන් විමුක්ති පොත්තේවෙල කියන මිනිස්සයව අතුරුදන් වෙලා තියෙනවා. මැනේජර් තාම ඉන්නවා. හැබැයි මැනේජර් ඇඟ බේර ගන්නවා මට කරන්න දෙයක් නැහැ. අයිතිකාරයා සල්ලි ටිකක් තරම් විදේශගත වෙලා කියලා. මේ වෙනකොට මේ ආයතන විසින් මිනිසුන්ගේ සල්ලි රුපියල් කෝටි 100කට ආසන්න ප්‍රමාණයක් අරගෙන මේ තිෂාන් විමුක්ති පොත්තේවෙල කියන අයිතිකාරයා අතුරුදන් වෙලා තියෙන්නේ. මේක මුදල් තැන්පත් කරලා තියෙන විශ්‍රාමික ගුරුවරු හාමුදුරුවරු නගර සභාවේ පාරවල් අතු ගන්න අහිංසක මිනිසුන් බොහොම දුක් විඳලා හම්බ කරගත්තු සල්ලි ඒ වගේම ව්‍යාපාරිකයෝ වරාය අධිකාරියේ වැඩ කරන මිනිස්සු සමහර මිනිස්සු ලක්ෂ 90 75 50 25 ලක්ෂ 5 මේ විදිහට විශාල ප්‍රමාණයක් මිනිස්සු සල්ලි දාලා තියෙනවා. සමහර කට්ටිය සල්ලි දාලා තියෙනවා මේකට විවාහය අවුරුද්දේ අන්තිම තියෙන හන්දා සල්ලි ටිකක් පොලියක් හදා ගන්න කියලා මිනිස්සු සමහර කට්ටිය සල්ලි දාලා මේ මූල ආයතනේ අද වෙනකොට වෙඩින් එකක් ගන්න කියලා අවුරුදු ගණන් තිස්සේ එකතු කරපු මිනිස්සුන්ගේ සල්ලි අරුන් අරන් පැනලා ගිහිල්ලා. මේ මිනිස්සුන්ට වෙඩින් එකක් ගන්න විදියක් නැතුව දැන් ලත වෙනවා. මේ වගේ බලු කුප්පඩ කරන්න එපා බං. මිනිස්සු දුක් මහන්සිලා හම්බ කරගත්තු සල්ලි බොරු කියලා හොර ආයතන හදාගෙන ඒවට ගෙන්නගෙන ඒ සල්ලි වලින් කාලා බීලා ආතල ගන්න එපා බං. තොපිට හෙන ගහනවා. තොපිට දෙමව්පියෝ සහෝදරයෝ ළමයි ගෑනු ඉන්නව නේද? ඔකුන්ට ওই සල්ලි වලින් කන්න බොන්න දෙන්න එපා බං. ඔකුන්ට yaadෙන්නේ නැහැ. තේරුණාද? දුක් මහන්සිලා තමන්ගේ මහන්සියෙන් හම්බ කරගෙන කාපල්ල බං. මේ වගේ බලු කුප්පඩ කරන්න එපා මිනිසුන්ට. මේ විමුක්ති කියන මනුස්සයර සමහර මිනිස්සු කෝල් කරාම විමුක්ති කියන කෙනා මිනිස්සුන්ට කියලා තියෙනවා. උඹලට පුළුවන් දෙයක් කරපල්ලා මම ඉන්නේ රාජපක්ෂලාත් එක්ක කියලා. ඒක ඔප්පු කරන්න මේ විමුක්ති පොත්තේල කෙනෙක් මෙන්න මේ මහින්ද රාජපක්ෂගේ නංගි පුතා නිපුණ රණවක එක්ක පොටවරන් සමාජ මාධ්‍ය ගිණුම් වල දාලා තියෙනවා. වැඩේ කියන්නේ මේ යකාට මේ පරම විභූෂිත මොකද්ද සම්මානිකුත් දීලා මේ කවුරු මේවා කොහොම කරනවද දන්නේ නැහැ. සමහර විට සල්ලි වලට කරා වෙන්න පුළුවන්. නමුත් මේ වගේ හොරු තක්කඩි ආයතන වලට ගෙන්නලා මේ වගේ උන්ට සම්මාන දෙන්න දීපෙවුනුත් මේ වගේ කොටස්කාරයෝ. මොකද මේ සංවිධායකවරු ඒ සහතික දෙනෙවුන් වැරදි පූර්වාදර්ශයක් මිනිසුන්ට දෙනවා මොයකා හොඳ එකෙක් කියලා. ඒවයි ෆොටෝ ඒවයි වීඩියෝ උපයෝගය කරගෙන මේ වගේ හොර තක්කඩි තවත් මිනිස්සු දුක් මහන්සියෙන් හම්බ කරපු සල්ලි හූරගෙන කන්න ඒව පාවිච්චි කරනවා. ඒවයි ප්‍රතිඵල විදිහට තමයි මේ මිනිස්සු 100 ගාණක් අමාරු වෙట్లా තියෙන්නේ. අනිත් එක තමයි මේකේ හිටපු මැනේජර් ලලිත් අසංගත සිල්වා. ලැබිලා තියෙන තොරතුරු වලට අනුව මේ ආසන්න දිනවලත් සමහර පිටපළාත් වලට ගිහිල්ලා මේ ආයතනයේ නම විකුණලා ලක්ෂ ගණන් වලින් මේ මනුස්ස සල්ලි අරගෙන තියෙනවා. දැන් අර ඒ සල්ලි ගත්ත මිනිසුන්ට කියන්නේ ආයතනයේ සල්ලි දැම්ම ආයතනයේ අයිතිකාරය සල්ලි තරම් රට පැනලා කියලා. එතකොට දැනටත් මේ මිනිස්සු මේ ආයතන නම විකුණලා මිනිස්සුන්ගේ සල්ලි හොරා කරනවා. ඒ විතරක් නෙමෙයි මිනිස්සුන්ගේ සල්ලි හොරා කාලා මදිනු මිනිස්සු කෝල් කරාම ගෙදවල් වලට ගියාම මේකල එලව ගන්න උඹලට පුළුවන් දෙයක් කරපල්ලා උඹලට කරන්න පුළුවන් දෙයක් නැහැ. අපේ ලොක්කා ඉන්නේ රාජපක්ෂලත් එක්ක අනිත් එක තමයි අපේ ආයතනයේ රජය ලියාපදිංචි කරලා නැහැ. ඒක හන්ද උඹලට ওই සල්ලි කොහොමත්ම ගන්න විදියක් නැහැ. උඹලට පුළුවන් නම් ගනින් කියලා මේ අසංකත සිල්වා කියන මනුස්සයා මිනිසුන්ට තරජනය කරලා තියෙනවා. ඒ වෙනකොට ලක්ෂ 10කට වඩා දීපු මිනිස්සු කොළඹ අපරාධ කොට්ටාසේ ගිහිල්ලා පැමිණිලි කරලා තියෙනවා. ඊට අමතරව ලක්ෂ 10ට අඩුවෙන් දීපු මිනිස්සු මාතර අපරාධ කොට්ටාසේ පැමිණිලි කරලා තියෙනවා. මතක තියාගන්න අපේ රටේ මිනිසුන්ට මම මේ කියන්නේ. මේ සක්විති රණසිංහ පටන් ගත්තු මේ බලු කුප්ප වැඩේ අද වෙනකොටත් සමහර හොර තක්කඩි කරගෙන යනවා. මිනිස්සුන්ගේ සල්ලි හොරා කනවා. එක මිනිස්සෙක් මේ මූල්‍ය ආයතන සල්ලි දාලා දෙනවා. ඒ මිනිස්සයා වැඩ කරන්නේ නගර සභාවේ කුණු වතු ගාන එක. කුණු එකතු කරන එක කරන්නේ. ඒ මිනිස්සයා බොහොම අමාරුවෙන් ජීවත් වෙන මිනිස්සෙක්. බොහොම අමාරුවෙන් එකතු කරගත්තු ලක්ෂ 5ක් මේ ආයතන දාලා. ඒ මිනිස්සුර ඒකත් නැහැ. මේ වගේ හොර තක්කඩි කරන්නේ අහිංසක මිනිස්සුන්ග මුලා කරලා බොහොම අමාරුවෙන් දුක් විඳලා හම්බ කරලා එකතු කරගත්තු සල්ලි ටික අරගෙන මුන් ඒවා යාතල් ගන්න එක. දැව්වත් අපේ රටේ මිනිස්සුන්ට කියන්නේ මහා බැංකුවේ ලියාපදිංචි මූල්‍ය ආයතන අපේ රටේ ප්‍රසිද්ධ බැංකු තියෙනවනේ බැංකු සහ පිනස් සමාගම් ඒ සමාගම් වලට ලක්ෂ 10කට වඩා දැම්මොත් රජයෙන් වග කියන්නේ ලක්ෂ 10කට විතරයි. තමන් දුක් මහන්සියෙන් හම්බ කරන සල්ලි තමන්ගේ අනාගතය වෙනුවෙන් ඉතුරු කරගත්තු සල්ලි රුපියල් 2 5 වැඩි ලාභයට එක ආයතන වල දාලා තමන් දුක් මහන්සියෙන් හම්බ කරගත්තු සල්ලි නැති කරගන්න එපා. මොකද ඒව නැති කරගත්තට පස්සේ ඒව ආයෙ ඔයාලට ලැබෙන්නේ නැහැ. අපේ රටේ මේ වගේ හොර තක්කඩි කාලා කන්නේ හැම තැනම ඉන්නවා. උන් අතපය වේසලා වැඩක් කළා දුක් මහන්සියෙන් හම්බ කරන් කන්න කැමති නෑ. මේ වගේ අනුන් දුක් මහන්සියෙන් හම්බ කරගත්තු සල්ලි
හොරා කාලා ජීවත් වෙන කාල කන්නේ අමනියෝ ටිකක් කියන එක හන්ද අහුවෙන්න එපා. මචාලා පුළුවන් තරම් මේ වීඩියෝ එක ෂෙයා කරපල්ලා. කවුරු හරි කෙනෙක් මචන් දන්නවනම් මේ මූලායතන අයිතිකාරයා තිෂාන් විමුක්ති පොත්තේල කියන එක කොහෙතෙන්ද හරි දැක්කොත් ළඟම තියෙන පොලිසියට මචං කතා කරලා මූ අලලා දීපළ. එහෙම නැත්නම් උඹලා ගමේ උන් ඉන්න උන් ඔක්කොම එකතු වෙලා මූ අලලා දීපළ මචං. මූ ඇවිල්ලා අමු තඩි තක්කඩි හොරෙක් අහිංසක මිනිසුන් දුක් මහන්සිලා හම්බ කරගත්තු සල්ලි හොරා කාපු එකෙක්. පුළුවන් තරම් මේක ෂෙයා කරලා මිනිස්සු දැනුවත් කරපළ මචං.